යනකම් කම්ප්ලේන්ට් එකක් දාන්න අද අපිට ගැහුවා මේ වෙලාව කරන් ඇවිල්ලා හරිද මේ මෙහෙමයි මේ මෙහෙම දරුණු ගණන් මිනිහෙක් ඉන්නවා මේ ගුරුවරයෙක් නෙමෙයි මේ යකා හරිද මේක මේ ගුරු වෘත්තියට හරියන්නේ නැහැ එහෙම කියන්නේ ළමයි දැනුවා කරතු ගුරු වෘත්තියට හරියන්නේ නැලු හරිය ෆෝන් ආයේ ඩෙස්ක් එක උඩ තිබ්බොත් ෆෝන් එකක් පොලේ ගහනවා උගත් පොලේ ගහනවා ෆෝන් ආයේ ඩෙස්ක් උඩ තියෙනවා ෆෝන් දැන් දාගෙන ෆෝන් තියෙනවා පිටිපස්ස මම දැක්ක එකෙක් දෙන්නේ ෆෝන් තියාගෙන ඉන්නවා දැන් හරියන්නේ නැහැ උඹලට මම දැන් මතක තියාගන්න ළමන අපේ මාස් නම් පන්ති එනවා නම් වැඩ කරන්න බලන්න පන්ති එන්න මම පන්ති වල හැමතිස්සෙම බලනවා දැඩිව බලනවා පන්ති වල ගණන් ටික හැදලා තියෙන්න ඕනේ නෝට් ටික ලියවිලා තියෙන්න ඕනේ පන්ති වල ලිදන්න බෑ අසනීපයක් නම් ගෙදර යන්න කියලා ගෙවල් වල කතා කරලා මම ගෙදර යවන්න මට වෙලා කියන්නේ නැහැ දැන් ඔය පිටිපස්සේ ඉන්නවා කියලා කියන්නේ හැම එකම වැඩ නොකරන්නේ නෙමෙයිනේ මමත් පන්ති පිටිපස්සේ ගොඩ මීඩියා සමහර දවස්වල වැඩ කරන්නේ ඒ කාලේ මම ඒතර පන්ති ඔය පිටිපස්සේ පොලිං වලත් වැඩ කරන උන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා ඒතර උන් නිකන් ගිහිල්ලා කොහෙවත් ඉන්න ගවරලක්කට වැඩි පට්ට ලොකු රටක් වෙන්න පට්ට කැරෑද්දි ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දේ කොහොම කැරකිලා ඇවිල්ලා මෙහෙම තියෙන්නේ දැකද ඈ බයිසන් හරක් කියලා කියන්නේ this is bison දැන් උදේ ඉඳන්ම එක දිගට ගණන් සෙට් එකක්ම හැදුවානේ කී පාරක් ලියන්නද කී පාරක් බෝඩ් එකේ මකන්නද එක ගානක එක අකුරක්වත් ලියලා නැහැ දැන් ඒක කෙල්ලෙක්නේ ඒක හින්දා දැන් අර කොල්ලෙක්ටම දඬුවම් කරන විදිහටම කරන්නත් බැරි හින්දා මම ඔය සද්දනතු නිකන් හිටියේ නැත්තම් කොල්ලෙක් කියමුනා නම් අල්ලලා ඩෙස්ක් එක අස්සේ ඔබන්න ඕනේ ඉතින් දැන් මේ ගුටි කාපියුන් සමහර උන් එක ගානක්වත් ලිව්වේ නැති උන් නෙමෙයි ඒ කියන්නේ ගණන් සාමාන්‍ය ටිකක් ලියලා සමහර ඒවා මිස් වෙලා උන්ට ලියන්න ඒ කියන්නේ කයිය කියලා ලින්ද ඇති අර එක ගානක්වත් ලියලා නැහැ හරිද ඉතින් ඕ තත්ත්වේ දැන් ඔය කිව්වම ඕවා ගම මටත් බැන මේ අපි සල්ලි ගෙවලා පන්ති එන්නේ සල්ලි ගෙවලා පන්ති ආගත් තොපිට ඕනේ මගුල් කරන්න බෑ පන්ති සල්ලි ගෙවලා පන්ති ආවා කියන එක උඹලා නිදහසට මේ මගුලක් නිදහසට කාරණයක් නෙමෙයි සල්ලි ගෙවලා පන්ති ආවා කියලා සල්ලි ගෙවලා පන්ති ආවා කියන එක නිදහසට කාරණයක්ද වැඩ නොකර ඉන්න සල්ලි ගෙවලා පන්ති එන්නවා සල්ලි ගෙවලා උන් ඔය ඵලයන් ගෝන් අර පාක්කකට යනවා රජ බිල පාක්කකට ඒ සල්ලි වලින් ගිල වාඩිලා ඉන්නවා වාඩිලා ඔය බලාගත්ත පාර මම දැක්කා අර මෙවර TikTok එකක් කරගෙන හිමීට නේද මෙහෙම මොන මොකුලටද මේ ඉන්නේ ඔය බංකුවක වාඩිලා ඉන්න එකකෝ දැන් මේ බංකුවල හිර වෙලා නෝ ඉන්නේ අර පාකකේ බංකුවට ඵලයන්කෝ අර හොඳ බංකුව තියෙනවා දිගේ ඒවා තියෙනවා හරිද හොඳට වාඩිලා නිදහසේ කකුල් දෙකක් යොදාගෙන තාම මොකෙක් හරි අර තාම වැඩ කරන්න පුරේ ඇති එකෙකුත් එක්කගෙන ඵලයක් කතා කරගෙන කට්ටිය හැබැයි දැන් ඔය මම අර කිව්ව විතරක් නෙමෙයි ඔය බයින්නේ ඔක්කොම මේ බයින්නේ නොකරපේ උන්ට ඇයි පන්ති එන්නේ හිතන්න හේපා මේ සල්ලි ගෙවලා පන්ති එන එක මේ නිකන් නිදහසට මේ සල්ලි ගෙවලානේ අපි එන්නේ අපට ඕන විදිහට අපිට අපි සල්ලි ගෙවලා යනවා අපි බැනුම් අහන්න අපිට එහෙම අවුන්නේ නැහැ ඉතින් මෙහෙ එන්න එපා මෙහෙ පන්ති එන්න එපා කියලා පන්ති කීයද මේක නගර ඉන්න ළමයින්ට වඩා ගුරුවරු ඉන්නවා ළමයි 1000 නම් ගුරුවරු 1001යි හරිද ගිහින් බලන්නකෝ දැන් මෙතනින් පටන් ගන්න ඔය නුවර පාරේ යන්න ගන්නකො දිගට කට් අවුට් කීයක් වෙනවද බලන්න අර උන්තරම් ගුරුවරු ඉන්නවා මගෙන් විතරක් ඉගෙන ගන්න දෙයක් නැහැ මේක මේ ලොකුකමකටවත් මේ එන පොරත් ඒවල දැන් මම තව වඩා මේ මගුලක් නෙමෙයි කියන්නේ තේරෙනවනේ මේ කියන්නේ ඇයි පන්ති එන්නේ වැඩ කරන්නේ නැතුව මේ ගුරුවරයා දැන් මං උදේ ඉඳන් ගණන් කීයක් හදුවද මම බෝඩ් එක දිගට හදනවා මං කිව්වා මේ ටියුට් එක ඉවර කරනවා කියන එක හෙන ලොකු කෝස් එකක් මේක හරි අමාරුයි නමුත් මේක ඉවර කරලා දෙන්න ඕන ළමයින්ට මම ගණන් ටික හදනවා පිටිපස්සලා අතල්ලක ඉන්නවා උන්ට අර AC එකක් අසර රින්ග ගන්නවා ෆෝන් ආයේ ඩෙස්ක් එක උඩ තිබ්බොත් ෆෝන් එකත් පොලේ ගහලා උඹවත් පොලේ ගහනවා ෆෝන් ආයේ ඩෙස්ක් උඩ තියෙනවා ෆෝන් දැන් දාගෙන ෆෝන් තියෙනවා පිටිපස්ස මම දැක්ක එකෙක් දෙන්නේ ෆෝන් තියන් ඉන්නවා දැන් හරියන්නේ නැහැ උඹලට මම දැන් අර පහුගිය කාලේ මම සද්ද නැතුව නිකන් හිටියා මේ හැම එකාගේම දැන් ෆෝනුත් තියෙනවා ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහට යන්නේ දැන් මේ යන්නේ උන් තේරුම් අරන් යයි ඉස්සරහට කියලා හිතලා සද්ද නැතුව හිටපුවාම දැන් ඒක ඕව යනවා දැන් කරන්නේ මොකද ෆෝන් එක ළඟ තියා ගන්නවා ගණන් ටික බෝඩ් එකේ මම හදනවා ෆෝන් එක ඔබ ඉන්නවා මොන හරි එකක මගුලක් කර කර ඉන්නවා මොකුත් නැහැ ගාන ලියා ගන්න නැත්නම් මොකුත් නැහැ ෆෝන් එක බලලා තියෙන ෆෝන් පැත්ත බලාද තියෙන්න බෑ අහුවෙන්න පේන්නවත් ඔතන මතක තියාගන්න මම දැන් ලබන සතියේ නම් ලබන සතියෙන් දිගටම බලලා පන්ති හැමතිස්සෙම මම පන්තිව සමහරවල් දැන් මට මේ පහුගිය ටිකේම අර එක එක මේ මම අර ඉවෙන්ට් ඕගනයිස් කරනවා යනවා මේ අරම්මනම් බාරගෙන මට දැන් එක දිගට මේ ඇත්තට මටත් එක මේ වෙලාව තිබ්බේ එක දිගට කෝල්ස් එනවා අරහෙට වෙට කතා කරනවා දැන් උඹලා ගානක් හදන ලාටත් මම සමහරවල් කරන්නේ ඒක මොකක් හරි එකක් බැලන්ස් කරන්න මේවා කරලා ඉවෙන්ට් එක මොකක් හරි දෙයකට මේ ඕන කරන වැට් එකේ හැර මෙහෙර කට්ටිය යොමු කරන එක කරන්නේ ඒක බෑ මම දැන් ගිය සතිත් කිව්වා මම ඊට පස්සේ මම අර ඇසිස්ටන්ට් කෙනෙකුත් දාලා මම එයාලත් බාර දුන්නා වැට් ටික මේ ටික ඔයා කරන් යන්න මට පන්ති ඉන්නලාට මේක බලන්න බෑ අමාරුයි මම ලබන සතියෙන් දිගටම පන්ති බලලා පන්ති ඇතුළේම බල්ලෝ හැමතිස්සෙම වැඩ කරනවාද කියන එක කතා කරන්න මීක් සද්දයක් කරනවා ලබන සතිය වායු පටන් ගන්නවා මේ සෙන්සුරාද නෙවෙයි ඊළඟ සෙන්සුරාද මේ සෙන්සුරාද ක්ලාස් එක ඉවර රෑ නයිට් 7 එක තියෙනවා සිකුරාදා වායු පටන් ගන්නවා වායු පටන් ගත්තට පස්සේ වැඩ කරන්නේ නැති නෝට් ලියන්නේ නැති කාලකන්ණි වෙන්න හදනේ උන් පන්ති පැත්ත බලා දෙන්න එපා කල්ලුත් මං කියලා තිබ්බේ කල්ලුත් මං ওই පන්ති වැඩ නොකරපේ උන් දඩුවම් කරලා තියෙනවා එන්න එපා කියලා වැරදිලාවත් එන්න එපා ලබන මාසෙන් අලුත් පන්තියකට යමන් මෙහෙ එන්න එපා දැන් අර බලපංකෝ දැන් මම මොන අපරාධයක්ද කියලා මං අහුවා ඇයි ලිව්වේ නැති කියලා තේරුන්නේ නැලු ගුරුවරයා මෙච්චර උගන්ලා මෙච්චර කියලා දීලා පැහැදිලි කරලා ඔක්කොම කියලා දීලා බඩුකම ලියන්න නැතුව ඉන්නලා අන්තිමට දෙන උත්තරේ මොකද්ද කියපන්කෝ තේරුන්නේ නැහැ මට කියලා
තේරුම් නැත්තම් මොන මගුලද අද උදේ ඉඳන් පන්ති හිටියේ? තේරෙන්නේ නැත්තම් මොකටද ඉන්ටර්වල් එකෙන් පස්සේ පන්ති ඉන්නේ? කියලා හැමංග මට බෑ මට අමාරුයි මට තේරෙන්නේ නැහැ කියලා. පන්ති ඉන්නම වරුර සල්ලිත් ගෙවාගෙන. කාඩේ සල්ලි තියලා යන්න. අනික මටත් ඊට සැවුල්නේ. දැන් ඔක්කොම මේවා කරලා එක ගන්න දැන් සමහරලා ළමයෙක් ගණන් දැන් අපි 20ක් ඇදුවට පස්සේ ගණන් 20 ලියාගෙන ඇවිල්ලා මට ඇවිල්ලා ස්ටාෆ් රූම් එකට ඇවිල්ලා මට ගොත් මට මේකේ ගණන් 5ක් තේරුන්නේ නැහැ කිව්වොත් මට හිතට අවුලක් නැහැ. මට ඒ ගණන් 5 වුණත් කියලා දුන්නේ නැහැ. ඇයි? ළමයා ගණන් ටිකත් ඔක්කොම ලියලා නෝට් එකක් ලියාගෙන මේක තේරුන්නේ නැහැ කියලා ඇවිල්ලා හෙවොත් කියලා දුන්නේ නැහැ. මං කියලා දෙනවා ඕන තරම් ඔය ළමයි ඇවිල්ලා අහනවා. මේක එක ගානක්වත් ලියන්න නැතුව ඉඳලා එක ගානක්වත් ලියන්න නැතුව ඉඳලා ඇයි ලිව්වේ නැත්තේ කියලා ඇහුවාම මට තේරුන්නේ නැහැ කියලා හරියන්නේ. ඒක අර බේරෙන්න කියන්නේ දැන් ලේසිම දෙයක් තේරුන්නේ මොකද ඒකේ ඔළුව පළලා කපලා බලන්න වයි මොලේ ඇතුලේ තේරෙලා නැද්ද කියලා ඒක. හොයන්න බෑනේ. අර පිටිපදව ඉන්නවා අර එකකින් ඇහුවාම ඌ කියන බුදියල්ලු හිටියේ වෙලාව ගණන් දෙකක් ලියලා නැත්තේ. මම නිදාගත්තා වගේ කියන්නේ. මතක තියාගන්න ලබන අප්‍රේල් මාසෙ නම් පන්ති එනවා නම් වැඩ කරන්න බලන්න පන්ති එන්න මම පන්ති ඇතුලේ හැමතිස්සෙම බලනවා. දැඩිව බලනවා පන්ති ඇතුලේ. ගණන් ටික හැදලා තියෙන්න ඕනේ, නෝට් ටික ලියවිලා තියෙන්න ඕනේ. පන්ති ඇතුලේ ලිදන්න බෑ අසනීපයක් නම් ගෙදර යන්න කියලා. ගෙවල් වලට කතා කරා මම ගෙදර යවන්න. මට ඇවිල්ලා කියන්න මට සනීප නම් ගෙදර යන්න ඕනේ කියලා මම යන්න දෙන්නම්. සල්ලි ගෙවුවාගේ හොඳට මතක තියාගන්න මේ මාර ට්‍රෙන්ඩ් මේ හදාගෙන තියෙන කට්ටිය. මාර මේ අලුත් මේ පොඩි උන් හදලා තියෙන තරක. සල්ලි ගෙවලානේ පන්ති යන්නේ. බැනුම් අහන්න ඕනද? වරෙන්ක මෙහි සල්ලි ගෙවලා. වැඩ නොකර ඉන්න. අනික මේක වෙලා ගියත් කවන්නේ මේවා කියන්න ඕනේ. අනික වැඩ නොකර පන්ති ඉන්නවා කියන්නේ වැඩ කරන්නේ උන්ට කරන පට්ට අසාධාරණ කරදරයක් නේ. දැන් ඔය පිටිපස්සේ ඉන්නවා කියලා කියන්නේ හැම එකම වැඩ නොකරනේ උන්නේ නෙමෙයිනේ. මමත් පන්ති පිටිපස්සේ පොලිමේ හිටිය සමහර දවස් වලට. වැඩ කරානේ කාලේ බං. ඒතර පන්ති ඔය පිටිපස්සේ පොලිං වලුණත් වැඩ කරන්නේ උන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා. ඒතර උන් නිකන් ගිහිල්ලා අර කොහෙවත් ඉන්න ගවරලක්කට මැදි වෙලා දෙතුන් දෙනෙක් ඉන්නවා දෙපැත්තේ මොකුත් ලියන්නේ නැහැ ෆෝන් එක ඔබ ඉන්නවා. අර වැඩ කරන කාට පට්ට කරදරයන්නේ. ඇයි ඉගෙන ගන්න මානසිකත්වයක් එතන නැහැ. ෆෝන් එකක් බලලා එහෙට කරනවා මෙහෙට කරනවා අර එහෙම මැසේජ් ගන්නවා මේවා කරනවා කතා කරනවා. ඒතර සල්ලි කියලා පන්ති ආවා කියලා මම සද්ද නැතුව ඉන්න ඕනේ එහෙනම් උන්ට කතා කරගන්න තියෙන අර වැඩ කරන කාටත් ඕන මගුලක් කරගන්න කියලා නිකන් ඉන්න ඕනේ. පන්තියට සල්ලි කියලා ආවා නම් මගේ වගකීම වැඩ කරන ළමයින්ට වැඩේ කරගන්න ඕන කරන පසුබිම හදන එක. ඒකෙන් එන්න බෑ මෙයාට අනික් ගුරුන්ට ඒවා කියන්න ඔයාලා ගිහිල්ලා. මට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයාලා ගිහිල්ලා කියන්න කියලා මෙන්න මෙහෙමයි. නැත්නම් දැන් යන ගමන් කම්ප්ලේන්ට් එකකුත් දාන්න යන්න. අද අපිට ගැහුවා වේවලා කරන් ඇවිල්ලා. හරිද මේ මෙහෙමයි මෙහෙම දරුණු ගණේ මිනිහෙක් ඉන්නා මේ ගුරුවරයෙක් නෙමෙයි මේ යකා. හරිද මේක මේ ගුරු වෘත්තියට හරියන්නේ නැහැ. එහෙමනේ කියන්නේ. ළමයට දැනුමක් කරොත් ඌ ගුරු වෘත්තිය හරියන්නේ නැලු. හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. අපටත් පිස්සු. හරිද? ඕන එකක්. මට පිස්සු. හරිනේ. මේ හැබැයි මෙහෙ එන උන්ට මම වැඩ කරලා මීට කලිනුත් එක දිගට උගන්වලා මහන්සි කරවලා ඕන් තරම් කැම්පස් යවු ළමයි ඉන්න. ඒ ළමයි තාමත් ඒවට කතා කරලා යනවා. උන්නම් කවදාත් කියලා නැහැ මට පිස්සු කියලා. ඔය එළියින් උන්ට තමයි තේරෙන්නේ. ළමයෙක්ට බොහොම මේක කරන්නේ උන් දන්නේ බං. මේ ස්ටේජ් එක ළමයි 1000කට උගන්න මිනිහා තමයි දන්නේ මේක අමාරු කොච්චරද කියලා උගන්න ගන්න එක. දැන් ඊට පස්සේ ඒ ළමයි 1000කට උගන්නන්න 40කට 50කට උගන්නන්න ඔක් කියේ. ඉතින් 40කට 50කට කියන්නේ 40 පටන් ගද්දි පන්ති 40ක් 50ක් කියන් ටික කාලයකදී 1000ක් වෙනවා ඉතින්. ඉතින් උගන්න හොඳ නැහැ ළමයි ඉන්නේ. මොකද හැමෝටම මේ පන්ති වල හැම හෝල් ක්ලාස් කරන ගුරු හැමෝටම 1000ක් ඉන්නවා ළමයි නෑනේ. මොවා ඔය එළියෙන් නම් කියනවා වගේ Facebook එකේ මේ විවරණයක් විචාරයක් දානවා වගේ ලේසි නෑ උගන්නන එක මේ ස්ටේජ් එක කරන එකලා. දැන් අත්දැකීම් තියෙනවනේ. කලින් ආණ්ඩු ගන්න කලින් කිව්වේ කොහොමද? මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න. දැන් ආණ්ඩු කරද්දි කොහොමද? දැන් කියනවා දැන් නම් අමාරුයි හැබැයි ටිකක්. දැන් ආණ්ඩු කරන්න කලින් විපක්ෂය නම් කීයකි මෙහෙම පුළුවන්නේ අර එහෙම කරිය හැකිනේ. ඇයි මෙහෙම කරන්නේ? මේ විදිහට මෙහෙම කරන්න බැයිද? ඌව කීයකි. ආණ්ඩුව දුන්නා. කරන්නකෝ. දැන් නම් ටිකක් අමාරුයි. අපි පොඩ්ඩක් ඉන්නකෝ. දැන් තමයි අමාරුව තේරෙන්නේ. ඔය වගේ දැන් අර එළිය විචාර ලියන එකේ ස්ටේජ් එකට ගෙනල්ලා පැය 4ක් උගන්වන්න දෙන්න ඕනේ. උගන්වන්නකෝ. ටික වෙලා ගියයි. ඒක තමයි අමාරුයි තමයි මේ ළමයි හොඳ නෑ නේද? හරිද මේ කියන දේ අහන්නේ නෑනේ. ඒක ගියේ. හරිද? ඊයේ රිවිෂන් එකේ එකමාරට මම ඉන්ටර්වල් එක දීලා ගියා 4:00 වෙනකම් පන්තිය දිනවා. පයින් දෙපා කවුරුත් තව හවස ඉනෝගනික් උගන්වන්න තිබ්බේ. පයින් දෙපා කියලා කිව්වා. හොඳින් කිව්වේ කිසිම තරහකින් කිව්වේ නෑ. මං කෝ අද යන්නේ එපා හවස ඉනෝගනික් හවස කරන්න වැදගත්ම ටික මේ දැන් පයින් දෙපා කියලා. මේ කියලා එකමාරට ඉන්ටර්වල් එක දීලා මං ඔතනින් බෑ මං අර එලි සයිට් එකට එතෙන්ට යන්න ගියා. යද්දි දෙන්නෙක් එනවා බෑගුත් එල්ලන් ආදල්ලගේ. හරිද හොඳට එනවා. ඉස්සරහෙන් ආපේ කාට මෙහෙවරෙන් ගිහලා අල්ලගත්තා. කොහෙද යන්නේ ගම කෑම කන්න යන්නේ ගම මං කෝ කෑමක් ගන්නවා බෑගින් කියලා. ඉතින් මොකද කෑම කන්න නගල ඌ බෑග් එක හප කනවා වෙයි බෑග් එක පොත් කනවා වෙයි. බෑග් එකේ කෑම ගන්න නැහැ. මං කෝ කොතමසේ කෑම නෑ යාළුවා අරන් එනවලු පිටිපස්සේ. හරිද මං ගා හිටපන් යාළුවා එනකම් මාත් වෙනවා කියලා මං උත් එක උන් උතේ ඉඳලා හිටියා. ඉතින් තව එකෙක් එනවා බෑග් එක අරගෙන. ඌ පයින් ඩාවේ. මං කෝ මේ කිව්ව ගමන් මූ දිව්වා. ආන්ගර අර
ජෙනරේටර් ඇස්සේ හැංගුණා ගිහිල්ලා. හොඳට ජෙනරේටර් දින්නේ. ඌ ශනික දුවන් ගියා. ඉතින් මටත් දී හැකි. මටත් හොඳට දුවන්න පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. හරිද? මට එහෙම තව අවුරුදු 50 පැනලා නැහැ නේ. හරිද? ඌ දිව මම පස්සෙන් පැන්නුවා. අර ජෙනරේටර් ඇස්සේ හිටියේ. පයින් නැද ඉතින් අල්ලගත්තට පස්සේ කියනවා දැන් ගුරුවරයෙක් කතා කරාම දුවන්නේ නැහැ ළමයි ඉස්සලා ඩිසිප්ලින් කියලා දෙයක් තියෙන්න බෑ නේද දැන් මම එන්න ගොම එන්න බෑ පයින් ගියා බැනුම් අහලා හරි දඬුවම් ඉල්ලලා යන්න බෑ දුවනවාද එහෙම මූ තත්පර දෙකට සෙනගව දිව්වා ඊට පස්සේ අල්ලගෙන මේවා කරන්නේ මේ උට සනීප නැහැ ඇත්තටම උට සනීප නැහැ වගේ තමයි උට මං හිතන්නේ උට හුස්ම ගන්නත් බැරුණා අල්ලගත්තට පස්සේ ඌ කිව්වෙත් හුස්ම හිරවනවා කියලා කිව්වේ ඒ කියන්නේ උට සෙම කියලා කිව්වේ කැස්සයි අමාරුයි මේ AC එකත් එක්ක අමාරුයි සර් මම බෙහෙත් ටිකක් ගන්න යන්නේ මං කිව්වා ඉක්මනට ඵලයන් කියලා හරිද මැරුණොත් එහෙම මල බහුලක් ඊට පස්සේ මම ඉක්මනට යනවා කියලා මං කියලා ඌ එළියට දැන් මං හිතුවේ අනික දැන් අර කලින් අල්ලගත්තා මං හිතුවේ ඌ දුවලාද කියලා ඌ එතනම හිටියා හැබැයි හරිද ඌ දුවන්නේ නැතුව ඌ එහෙම හිටියා බලද්දි යාළුවා ඇත්තටම කෑම එකක් අරන් ආවා පිටිපස්සෙන් තව එකෙක් අර ඉන්ටර්වල් එකේ බෑග් එක අරන් යන ළමයි දැක්කම මට පොඩි මේ හිත යටින් සතුටක් එන්න ඕනේ ඇයි ඊළඟ අවුරුද්දෙත් මගෙන් පන් තියනවනේ ආයේ නේද දැන් ওই ඉන්ටර්වල් එකේ පයින්නවා කියලාගෙන උට මොකද වෙන්නේ කියලා වෙනවනේ හරිද එතකොට ඌ ඊළඟ අවුරුද්දෙත් මගේ පන් තියෙන්න ඕනේ එනවනේ ගොඩක් වෙලාවට එනවා දැන් මොකද ඔය පන්ති කට් කරලා පයින්නේ උන් දන්නවා පේල්ුනේ ගුරුවරයාගේ වැරද්දෙන් නෙමෙයි මගේ වැරද්දෙන් කියලා තමන්ගේ වැරද්දෙන් කියලා දන්නවා ඒතකොට ඊළඟ අවුරුද්දේ තදාද ගුරුවරයා හොයාගෙන එනවා ඒතකොට හරින සතුටු වෙන්න ඕනේ ළමයෙක් යනවා වගේ දකිද්දි මං ඌව දිරිමත් කරලා යන්න කියලා මම යන්න ඕනේ දැන් පන්ති වුණත් හෝම්වර්ක් කරන්න නැති උන් දැක්කම මට එන්න ඕනේ මාර සතුටක් නේද හෝම්වර්ක් කරන උන්ගේ තරහක් එන්න ඕනේ මූ මේ පාර විතරයි පන්ති එන්නේ කියලා එහෙමනේ හරියට බැලුවොත් නේද ව්‍යාපාරික අදහසකින් බලනවා නම් එහෙමයි හෝම්වර්ක් නොකරන උන්ව දිරි ගන්නන්න ඕනේ කරන්න එපා වැඩක් නැහැ බං ඔය ළඟට ගිහින් කියන්න ඕනේ ලියන්න එපා නෝට් වැඩක් නැහැ අවුල නැහැ ඊළඟ අවුරුද්දේ ලියමු ඔය කියලා හරිද එහෙම නෑනේ තේරෙනවනේ එතකොට මෙතන ව්‍යාපාරික අරමුණක් මේකේ නෑ පන්තිය කොහොමද පන්තිය කියන්නේ ඉතින් ක්ලාස් කරනවා කියන්නේ ඉතින් බිස්නස් තමයි නැත්ත කතාව ඒක ඔයාලා තීරණය කරන්න අපි බිස්නස් එකක් විදිහට කරන්නේ නැත්නම් ඇත්තටම බොක්කේ උගන්නන්න දෙන්නේ ළමයි තීරණය කරන්න ඕනේ මම කියන්නේ මේක මේ ගරු සේවයක් කරන්නේ හරිද මම මේ ඔයාලා වෙනුවෙන්මයි මේක ඉන්නේ මට මේ රට යන්න පුළුවන්කම දීදී මම මේ ඉන්නවා ඒවා ඒ ගොංක ඵලයන් රට එහෙනම් ඉතින් නේද හරිද මම ඔය කැමති නැහැ අර ගුරුවරයෝ කියන්නේ පුදුම කැපකිරීමක් කරන්නේ අපේ ගුරුවල් මෙහිම අමාරුයි ඉතින් ඒක දැනගෙන ජොබ් එකට එන්න ඕනේ ඒක ගුරුවරයෙක් වෙනවා කියන්නේ අමාරුයි. මම මේක දැනගෙන ජොබ් එකට ආවේ මේක අමාරුයි. කකුල් රිදෙනවා, උගුරු රිදෙනවා, චෝක් ඩස්ට් එක නාන්න ඕනේ, අසනීප වෙනවා, ටික කාලයක් ඇද්දි කතා කරන්න බැරි ප්‍රශ්න එනවා. ඒ ඔක්කොම ටියුෂන් ගුරුවරුන්ට තියෙනවා. එහෙම නැතුව කියවලා හරියන්නේ නැහැ. දැන් ડોක්ටර්ස්ලා ડોක්ටර් කෙනෙක් වෙද්දි ඔයාලා දැනන් ඉන්න ડોක්ටර් කෙනෙක් වම ඉතින් පැය 24ම වැඩ. ඒක දැනන් තමයි වෘත්තියට යන්නේ. ඒ ගිහිල්ලා ඊට පස්සේ Facebook එකේ දැම්මට හරියන්නේ නැහැ. ડોක්ටර් කෙනෙක් වුණා හරි අමාරුයි අප්පා. මේක හරි අමාරුයිනේ පුදුම කැපකිරීමක් කරන්නේ. එහෙනම් අමාරුයිනේ අප්පා හැම වෙලේම. ඉතින් ඒ වෘත්තියට තියෙන වරප්‍රසාද ටිකයි කරුත්වයයි ඔක්කොම හම්බෙලා තියෙන ඒක කරන හින්දා. ජොබ් එක දැනගෙන ජොබ් එකට යන්නේ. හරිද? ජොබ් එක දැනගෙන ජොබ් එකට යන්නේ. ජොබ් රෝල් එක මොකක්ද කියන්නේ? අපි දැන් රැය 30 නිදි මරාගෙන ටියුට් හදන්න නෝ. ඉන්න නොහද ඉඳපන්කෝ. පන්ති වැටෙනවා ටික දවසක් යද්දි. ඒක ආයේ මේ හයිලයිට් කර කර කියන්න හොඳ දෙයක් නෙමෙයි. මම රැය 30 නැගිටලා ටියුට් එකක් හැදුවා. හරිද? ඒක මම සමහරලාට පන්ති එකක් දෙකක් ඔය කියලා දෙන්න. ඔයාලා දැනගන්න මේ වැඩක් කරනවා කියලා. ඒ අරින්ද ඒක නිකන් අම්මෝ මේ පුදුම කරදරයක් මට මේ ඔයාලා හින්දා රැය හැරිලා ටියුට් හදන්න වෙලා තියෙනවා. ඉතින් නොහද හිටියේ හැකි. අවුරුද්දකින් පන්ති ඉවරයි. එතරයි. ඕකනේ යථාර්ථය. ඒකින් තමයි ඔයාලා විකාර කරන්න එපා ළමයි. හරිද? මට මෙතන කිසිම මේ දැන් වෙලාව අපරාධ මේක කවන්නේ නැහැ. දැන් ඔය මං කියවනේ මේ මං ඊයේ පෙරේද තන්තු රැකීම කරා. ළඟදී කවුරුත් කෑවෙන දැන් ඔය ළඟදී කණ්ඩ හදන්න වැඩ නොකර ඉඳලා කියලා. මට මේකේ මේ පයින් එකෙක් දැක්කහම මට ඌ අරන් ඇවිල්ලා අල්ලන් අරන් ඇවිල්ලා බිල්ලෙන් ඇදගෙන ඇවිල්ලා පන්තියෙන් වාඩි කරලා උගන්වන්න මට හැම්මක් තියෙනවා. මොකද මම දන්නවා ඒ යන එකට කියලා වෙනවා කියලා. ඒතර ඌව කොහොම හරි කරලා අමාරුවෙන් හරි පන්ති නවත්තලා තරහ වෙලා යන ළමයි ඉන්න ඕන් තරම් තරහ වෙලා යන ළමයි ඉන්නවා. දැන් අද ඔය 4-5 දිනට ගහුවා කියන්නේ එකෙක් හරි එන්නේ ආයේ පන්ති. ඌ යන්නේ බැන බැන යන්නේ. ඌ ගෙදර ගිහින් කියන්නේ මේ අද මං හෝම්වර්ක් නොකරින්ද මට අල්ලන් ගැහුවා. ඒකින්ද මට ලබන්සෙන් දැන් ආයේ පන්ති යන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම කිව්වොත් ගෙදරනුත් ගහනවනේ. ගිහින් කියන්නේ මොකද්ද? වැඩක් නැහැ. ඒකගේ පන්ති වැඩක් නැහැ. උකන් එක තේරෙන්නේ නැහැ. මිලෝ දෙයක් නැහැ. ගණන් හදන්නෙත් නැහැ. අප්පා අද දවසටම ගණන් දෙකයි හැදුවේ. හරිද? එහෙම කියන්නේ. එතකන් ගණන් 20ක් විතර ලවුලියන් තියෙන දෙකයි. දැන් ඌ කියන ගණන් දෙකක් හැදුවේ කියලා. ඉතින් ඒක මට හානියක්. හරිද? මට හානියක් එක පැත්තකින්. මොකද අම්මා තාත්තා ඔය ගහුණාට පස්සේ අම්මත් ඊටස් දන්න ඔක්කොම කියනවනේ. අම්මී අර යකාගේ පන්ති ගියා අපේ පුතා කිව්වා ගණන් දෙකයි හැදලා තියෙන්නේ. අපේ පුතා හරි පුතා. හරිද? මරු වැඩේ කරලා තියෙන්නේ පන්ති ඇවිල්ලා. හැබැයි අම්මා විශ්වාස කරන ළමයා කිව්වේකනේ. මොකද මගෙන් ඇවිල්ලා අහනවා ඔය ගණන් 20ක් හැදුවද දෙකද හැදුවේ කියලා අහන්නේ නැහැ. ගෙවල්ලුත් පිළිගන්නවා. පුලන්තව යාළුවන්ටත් කියනවා. ඔය ළමයට දඬුවම් කරනවා කියන්නේ මම ඇත්තටම ටියුෂන් එකට බැලුවොත් ආර්ථික මේ වශයෙන් බැලුවොත් අවාසියක්. දැන් හැබැයි වෙලා තියෙන්නේ මොකද්ද? ළමයින්ට දඬුවම් කරන්නේ නැති ගුරුරු මාරයි. හොඳයි. මාර ආදරණීයයි. හරිද? අම්මේ ළමයින්ට පුදුම ආදරයක් තියෙන. ළමයින්ට දඬුවම් කරොත් තෝ පිස්සේ. හරිද? උඹට බෙහෙත් ගන්න ඔක්කොම හරිය. උඹට මානසික ලෙඩක් තියෙනවා. ඒකයි දඬුවම් කරන්නේ. මම හිතා ගන්න බැහැ. හරි. ආගනින්.
ලබන සතියේ ඉඳන් මේ ගණන් හදන්න නැතුව මේවා පන්ති වල පිටිපස්ස ආරලා පිස්සු කෙලින් එන්න එපා ඈ. ආයෙ එන්නව පන්ති පැත්ත බලලා දෙච්චරයි. හරිද? මේ සෑහෙන දවසකින් මේ කියන්නේ විනාඩි 15ක් 20ක් විතර බයින්ඩ් උනා අන්තිමේට. ඔන්ලයින් එකේ ඉන්නට කරන්න දෙන්නේ නැහැ. ඔන්ලයින් උන්ගේ ගෙදර වැඩ බලන්න මං ගෙදර ඉන්නවා. එහෙර දෙයක් කරන්න දෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ඔන්ලයින් උනුත් ලියලා නැතුව ඇති. උන් hina වෙනවත් ඇති. හරිද? පුළුවන් අපි අල්ල ගන්නොත් කියලා. හරි. 60 වෙනි ගාන ගන්න.